ආයිබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාම. ඉතින් අද මමයි අම්මයි ඔයගොල්ලන්ට හදන්න කියලා දෙන්න යන්නේ බිත්තර නැතිව කොහොමද ලේසියෙන්ම පොල් කේක් එකක් හදන්න කියලා. එහෙනම් අද වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා මතක් කරන්න කැමතියි ඔයා තාමත් අපේ subscribe කරලා නැත්නම් අපි subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඉතින් අපි බලමු මේකට ඕන කරන ද්‍රව්‍ය මොනවාද කියලා. මේකට ඕන කරනවා අපිට පොල් ඕන වෙනවා. තව ලුණු කුඩු, බේකින් පවුඩර්, වැනිලා, තව මේකට එන සාල් ටිකක් කුඩු කරලා අරගන්න ඕන. තව මේකට පාන් පිටි, සීනි අවශ්‍ය වෙනවා. ඔන්න ඔය ද්‍රව්‍ය ටික තමයි අවශ්‍ය වෙන්නේ. අපි මුලින්ම සීනි ටික දාලා හොඳට දිය කරගන්න ඕන. පැණි වෙනකල්. ඉතින් අපි පැණි එක වගේ තමයි දැන් හදාගන්න යන්නේ අපේ පැණි පොල් මිශ්‍රණේ. ඉතින් අපි ඒකට ওই විදිහට සීනි ටිකක් දාලා පැණි වගේ වෙනකල් තියාගත්තා. ඔයාලට පේනවා ඇති දැන් පැණි වගේ වෙලා තියෙනවා. ඔය වගේ පැණි ගතියට එනකල් ඔයාලා මේ සීනි ටික හොඳට දිය කරගන්න. දැන් අපි ඒකට වතුර ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් වතුර එකතු කරාම පොඩ්ඩක් විසි වෙන්න පුළුවන්. ඒක හින්දා පරිස්සමින් එකතු කරගද්දී එකතු කරගන්න. ඊට පස්සේ අපි ආයෙ තව වතුර පොඩ්ඩක් එකතු කරගන්නවා. ඔයාලට ඇති කියලා හිතන ප්‍රමාණයට වතුර පොඩ එකතු කරගන්න. ඔයාලට පේනවා ඇති හොඳට පැණි එකක් වගේම තියෙනවා. අපි ඒකට එකතු කරගන්නවා පොල් එක. ඉතින් අපි දැන් පොල් එක එකතු කරලා ඉවරයි. ඒකට ඉතින් ඒ කෑල්ල ගන්න බැරුව ගියා. ඉතින් ඔයාලා පොල් එකතු කරගන්න. පොල් එකතු කරලා ඉවරයි දැන්. ඔයාලට පේනවා දැන් අපි අර පැණි එකේ බුබුල් දාගෙන එනවා. ඉතින් තියෙනද මේක චුට්ට වෙලාවක් ඔය විදිහට තියලා ලිපෙන් අයින් කරගන්න තමයි. හරි දැන් අපි ඒක ලිපෙන් අයින් කරගෙන අපි මේකට පාන් පිටි ටික හලලා අරගන්නයි යන්නේ. ඉතින් ඔයාලා පෙනේරේ අරගෙන ওই විදිහට පාන් පිටි ටික පෙනේරෙත් දාලා ඔයාලා ඒකට එකතු කරගන්න ඕන බේකින් පවුඩර් තේ හැන්දක් විතර එකතු කරගන්න. වැඩි එකතු කරගන්න එපා. ගානට එකතු කරගන්න. ওই විදිහට බේකින් පවුඩර් ටිකකුත් එකතු කරගන්න. ඉතින් ඔයා තාමත් අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අද වීඩියෝ එක හොඳට පහළ like එකක් දාලා ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. ඕන්න ඉතින් අපි දැන් ඒ දෙක දාලා කලවම් කරලා ওই විදිහට හලා ගත්තා අපි. දැන් අපි අර මිශ්‍රණෙත් එක්ක හොඳට මිශ්‍ර කරන්න තමයි යන්නේ. ওই විදිහට හොඳට මිශ්‍ර කරගන්න ඔයාලා. ඉතින් මේක හරිම රස කෑමක්. ඔයාලත් හදා බලන්න. තේ බොන වෙලාවට අමුත් එක්ක ආවහම ඒ වගේ වෙලාවට මෙන්න මේ කේක් එක ඔයාලා හදලා බලන්න. ඔයාලට පේනවා දැන් ටිකක් හොඳට කලවම් වෙලා තියෙන්නේ. අපි ওই විදිහට තව චුට්ටක් වෙලා කලවම් කරගන්නවා.
හරි දැන් අපි මේක කලම් කරලා ඉවරයි. දැන් අපි මේකට එකතු කරගන්නවා වැනිලා එසන්ස් තේ හැන්දක් විතර එකතු කරගන්නවා. ඔය විදිහට වැනිලා ටිකක් එකතු කරගන්න. ඔන්න අපි දැන් වැනිලා ටික එකතු කරලා ඉවරයි. දැන් අපි වැනිලා එක එකතු කරාට පස්සේ මේක පොඩ්ඩක් අපි කලවම් කරගන්නවා. ඔන්න ඊට පස්සේ අපි බැටර් එක හදලා ඉවරයි. ඉතින් ඔයාලා මේකට ගන්න භාජනේ තේ කඩදාසි ටිකක් දාලා ඒකට බටර් හරි තෙල් ටිකක් හරි ගා ගන්න. ගාලා ඔය විදිහට අපි අර හදාගත්තු අපේ බැටර් එක ඔය විදිහට දා ගන්නවා. හරි දැන් අපි මේක හැන්නෙන් හොඳට එහාට මෙහාට තුනී කරගන්නවා. දැන් අපි ඔය විදිහට ගෑස් එකේ මේක බේක් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට නිකන් oven එකක බේක් කරන්න නැත්නම් දර රිපේ බේක් කරන්න ඔය ඕනම විදිහකට මේක ඔයාලට බේක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක බේක් කරගද්දී සාමාන්‍යයෙන් විනාඩි 45 30 ගාණක් වගේ ඔයාලට මේක බේක් කරගන්න පුළුවන්. මොකද මේක ගින්දර අනුව තමයි තීරණය වෙන්නේ. ගින්දර ඔයාලා අඩු කරලා තියන්න එපා. පොඩ්ඩක් වැඩිපුර ගින්දර දාලා තියන්න. ওই විදිහට අපි දැන් කේක් එක තියලා රාස්පාන් එකේ ওই විදිහට උඩින් වහනවා. ඔය තියෙන්නේ අපි හදාගත්ත රසම රසපොල් කේක් එක. ඉතින් ඔයාලත් හදලා බලන්න. අමුත් එක්ක ආවම තේ බොන වෙලාවට ඉතින් රසම රස කෑම කාලත් හදලා බලන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න වීඩියෝ එකක් ගේනකල්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.